ගෞරවනීය අපේ මහාචාර්ය කපුගම විමල ධම්ම නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අපි දන්නවා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න මහා සංඝරත්නය අප කැපවීමෙන් වැඩ කටයුතු කරනවා. නමුත් මහා සංඝරත්නය වෙනුවෙන් කිසිම රාජ්‍ය නායකයෙක් ඇමතිවරයෙක් മന്ത്രിවරයෙක් භික්ෂුන් වහන්සේලා සම්බන්ධව කතා කරන්නෙත් නෑ බලන්නෙත් නෑ. භික්ෂුන් වහන්සේලාගේ කර උඩින් සෑම කෙනාම ගිහිල්ලා මහා සංඝරත්නයටත් බුද්ධ ශාසනයත් විනාශ කරන්න කටයුතු කරනවා. අද අපි දන්නවා වර්තමාන රජය ගෙනාවේ මහා සංඝරත්නයේ කර උඩින් මහා සංඝරත්නයෙන් කර උඩින් ආපු වත්මන් රජයේ 159 ජනාධිපතිවරයාත් එක්ක 108යි මේ සියලු දෙනා බුද්ධ ශාසනය විනාශ කරන්න කටයුතු කරන මිසක් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ. අපි දැක්කා ඊයේ අපේ වප්පහාමුදුරන්ගේ උත්සවයේදී අපේ මොහොමල්පේ සෝබිත ස්වාමීන් වහන්සේ කියනවා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ඕනේ. නමුත් උන්වහන්සේ අරගලේදී කිව්ව මොකද්ද? සිංහලයන්ගේ බෞද්ධයන්ගේ අවසාන කටයුතු මේ තමයි කියලා එදා කිව්වා. ඒ මොකද උන්වහන්සේ ඩොලරයට ආසාවෙ කිව්වද? නැත්නම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් මොන හරි වරප්‍රසාදයක් බලාගෙන කිව්වද? ඒවා සම්බන්ධව දැන් ජනතාව අතරේ කතා බහට ලක් වෙනවා. මතක තියාගන්න ත්‍රිනිකායේ මහා සංඝරත්නය ඒකාබද්ධ වෙලා මේ වත්මන් රජයේ බලයටපත් කෙරුවා. ඒ වගේම තමයි අද වෙන විට සම්බුද්ධ ශාසනයේ ඒ වගේ පිරිවෙන් ටික ආරක්ෂා කරන්න පිරිවෙන් සම්බන්ධව කටයුතු කරන්න අවශ්‍ය වෙලාවක් තියෙනවා. පිරිවෙන් වලට මේ වෙන විට අද ජාතික ජන බලවේග එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති සංනායකයන් වන මහා සංඝරත්නයේ ඇතම් සංඝයා වහන්සේ කෙනෙක් ඒකේ පිරිවෙන් අධ්‍යක්ෂක තනතුරට දේශපාලන පත්වීමක් දෙන්න සූදානම් වෙනවා. නමුත් ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ අය ඉඳදී කොහොමද කනිෂ්ඨයෙකුට මේ දේශපාලන පත්වීම දෙන්නේ? හරිනි අම්මේ, හරිනි දුවේ, හරිනි මෑණියෝ, හරිනි අපේ ගෞරවනීය අගමැතිතුමනි මේ දේ කරන්න යන්න එපා. මොකද ජනතා විමුක්ති පෙරමුණේ එදා මේගොල්ලන් වෘත්තීය සමිති සංගම් වල ලීඩර්ස්ලා ඉදපු ඒ මහා ස්වාමින් වහන්සේගේ ඇත්ත වශයෙන්ම මේක දුන්නොත් සම්පූර්ණ බුද්ධ ශාසනය විතරක් නෙවෙයි පිරිවෙන් සියලු දේවල් පිරිවෙන් වලට මහ විශාල හානියක් සිදු වෙනවා. ඇයි හත්පලාමේ මේ වෙන විට අග්‍රාමාත්‍යතුමිය ලේකම්තුමිය ඔබතුමියලා ලේකම්තුමා ඔබතුමාලට පේන්නේ නැද්ද පිරිවෙන් අංශයේ ඉන්න ජේෂ්ඨයන් සම්බන්ධව ජේෂ්ඨ ස්වාමීන් වහන්සේලා ඉන්නවා 6ක්. ඒ වගේම තවත් අය ඉන්නවා. මේ 6ම ඉඳදී කොහෙවත් නැති කොහෙන් ආපු හාමුදුරු කෙනෙක්ද දන්නේ නැහැ. දැන් බලයටපත් කරන මට හිතන්නේ කොටියාගල ධම්මරතනික ස්වාමීන් වහන්සේ කියලා තමයි පත් කරන් ඉන්නේ. එතකොට බලන්නකෝ මේ අග්‍රාමාත හරිනි අම්මේ හරිනි මෑණියෝ හරිනි උපාසිකාව මතක තියාගන්න ඔබතුමිය සම්බුද්ධ ශාසනය විනාශ කරන්න පිරිවෙන් විනාශ කරන්න මේ වගේ අය යොමු නොකර මේ වගේ අධ්‍යක්ෂකයි අය තනතුරු යොමු නොකර සුදුසු කෙනෙක් සුදුසු විදිහට අර දේශයන් ආයතනයේ කෙනෙක් පත් කරන්න කියලා මම අග්‍රාමාත්‍යතුමී ඉල්ලනවා. ඒ වගේම මේ වෙන විට ජාතික ජන බලවේගය රටට කරපු සේවය මොකක්ද? දුම ගාන යටේ ජනතාවට පොහොර සම්බන්ධ කරන. දැන් පොහොර ගොයන් කෑවනාමල්ලා ගොයන් කාලා අපි මේවා කරනවා කිව්වා. ඊළඟ ගොයන් කාලා අපි පොහොර ටික දෙනවා ඔක්කොමද අපි බලයට ගත්තද ඔක්කොම දෙනවා. ගොයන් කාපු නාමාල දැන් ගණන් කරන එක. දැන් ගොවියන්ට පොහොර කියා ගන්නත් බෑ. පොහොරක් නෑ. දැන් පොහොර නැතුව සාමාන්‍ය මිනිසුන්ට ගොවි ජනතාව අන්ත අසරණ තත්ත්වයට දුක් විඳිනවා. බෝබලාව පොහොර තොපි කිව්වේ කොහොමද? අපි බලයට ආව හැටි අපි පොහොර දෙනවා. සියලු දේවල් දෙනවා. අන්තිමට තොපි ඔක්කොම ටික බලය ගත්තේ බොරු කියලා දැන්වත් බොලාගේ බොරු නතර කරපල්ලා. බොරු නතර කළා ජනතාවට සේවය කරන්න. දැන් අපි දැක්ක රංගවල කරා
ගෑස් පෝලිං, තෙල් පෝලිං, අර පෝලිං, මේ පෝලිං අපේ රජයකින් තියන්නේ නැහැ කිව්වා. රහංගල මහත්තයෝ තමුන්නාස්ලා එදා කියපු දේවල් දැන් එදා කිව්ව එක එදා රජයට කිව්වා. දැන් ඔබතුමාලගේ රජෙත් මේ වචනේ ආපස්සට කරනවා. එහෙනම් මතක තියාගන්න ගෑස්, තෙල්, ඉන්ධන සියලු දේවල් පෝලිං වලට ඔබතුමාලම තමයි මේවා ගේන්නේ. ඔබතුමාලගේ කළමනාකරණය බිඳුවයි පාර්ලිමේන්තුවේ කතානායක වෙලා හිටියට අබමල් රේණුවක දෙයක් දන්නේ නැතුව කතා කරනවා. එසේනම් මතක තියාගන්න ජාතික ජන බලවේගයේ වත්මන් ජනතාවට කිසිම සහනයක් දීලා නැහැ. දෙන්නෙත් නැහැ. දෙන්න විදියකුත් නැහැ. අඩුම ගානේ හෙට අනිදා එනවා උත්සව අවුරුදු උත්සව වෙනවා. දැන් සහල් මංකොල්ලෙකුත් යනවා. දැන් අපි දැක්කා සහල් මෙට්‍රික් ටන් ගානක් ඉන්දියාවෙන් ගෙන්නන්න කියලා. වසන්ත සමරසිංහගේ මූණ ඉතාමත් ලස්සන පවුඩර් ගෑවා. මේකප් ගෑවා. හරි මූණ පිපිලා ගියා. මොකද කන්න පුළුවන් තරම් ඩොලර් ගණන් කන්නේ. හා ටික දුප්පත් මිනිස්සු වැඩි ගානක දීලා මූන් ටික ඩොලර් හම්බ කරනවා. එදා කිව්වේ අපි આવත් ඔක්කොම කරනවා කියලා. දැන් තොපි ටික ඔක්කොම ජනතාවගේ මස් ටික විතරක් කන්න බැරිනේ. ඒකත් හිටින්දා කන්ට්‍රේනර් 323 ගෙන ආපු මොනවා ගෙනවත් දන්නේ නැහැ. ඕවගේ ඇතුලේ තියෙන වගේ ජනතාවගේ මස් ටික උයලා කන්න ජනතාවට දෙයිද කියන එක අපිට සැකයි. ඒ නිසා ජනතාව කල්පනා කරගන්න සීබුද්ධියෙන් වැඩ කරගන්න. දැන් හාල් මාපියාවක් ආයි එන්නෙනවා. හාල් මාපියාව කවුරක්වත් නැකනේ. වත්මන් රජයයි මේ හාල් මාපියාවේ ලොකුම මාපියාකාරයා. දැන් ජනතාවට මොන වගේ දේවල් හිතෙනවද? ජනතාවට මේ මම හිතන්නේ ජනතාවට මේ අපරාධයක් කරගත්තේ. මුන්ට දුන්නේ පට්ටපල් හොරු එලවන්න. හොරු එලෙවෙත් නැහැ මුකුත් නැහැ. දැන් ජනතාව කරන අයියෝ අරුම් ටික පත් කරගත්තා නම් අපිට අඩුම ගානේ හාල් ටිකක් හරි පාංගරියක් හරි කිරිකෝපයක් හරි බොන්න පුළුවන් කියලා හිතනවා. දැන් දරුවෙකුට පාන් කෑල්ලක් දෙන්න ක්‍රමයක් නැහැ නේ මහත්තයෝ.